සුබ දවසක් වේවා. වයිල් ගැලරි YouTube නාලිකාවත් සමග රැඳී ඉන්න හැම දෙනාටම. ඔන්න අද අපි ඔයාලව මේ එක්කන් යන්නේ ලංකාවේ ඉදිවෙලා තියෙන විශාලතම ජලාශය උඩින්. පුළුවන් නම් ඔයාලා කෙස් කරන්න මොකද්ද මේ ජලාශය කියලා. මේකට නම් කීපයක්ම තියෙනවා. ඉගිනියාගල ජලාශය, ගල්ඔය ජලාශය, ඒ වගේම සේනානායක සමුද්‍රය කියන්නේ මේ ජලාශයටම තමයි. බන්ට් එක කෙළවරේ මේ විදිහට හොඳට ඉඩකඩ තියෙන පාකින් ස්පේස් එකක් තියෙනවා. ඉතින් මෙතන තමයි අපේ වාහන නවත්තන්න තියෙන්නේ. ඉගිනියාගල සංචාරක නිවාසය. ඉතින් මේ සොදුරු සංචාරක නිවාසය තමයි අද අපේ නවාතැන්පල වෙන්නේ. මෙතන ඉන්නවයි කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. මොකද මේ නවාතැන ඉදිවෙලා තියෙන්නේ ලංකාවේ ලොකුම ජලාශයේ වැව් බැම්ම ඉස්මත්තේ. එහෙනම් අපි ඒ පැත්තට ටිකක් ගිහිල්ලා බලමු මෙතන මොන වගේ තැනක්ද කියලා. ඇතුළට යන්න කලින් මට හිතුණා බංග්ලෝ එක වටේ ටිකක් ඇවිදලා බලන්න. ඒ ගමන්ම මම මේ බංග්ලෝ එකේ විස්තර ටිකක් ඔයාලට කියන්නම්. මුලින්ම කියන්න ඕන ඔයාලට තියෙන ඕනම වාහනයකින් කාර්, වෑන්, බයික්, ත්‍රීවීල් මේ කියන ඕනම වාහනයකින් ඔයාලට මේ ස්ථානයට එන්න පුළුවන්. උපරිමය 10 දෙනෙකුට තමයි මෙතන ඉන්න පුළුවන්. මේ දවස්වල නම් එක් රැයක් සඳහා රුපියල් 12000ක් වගේ මුදලක් තමයි අය කරන්නේ. දුරකථන වලට සිග්නල්, ප්‍රධාන විදුලි සැපයුමක්, ෆෑන්, ෆ්‍රිජ්, බ්ලෙන්ඩර් වගේ පහසුකම්, ඊට අමතරව ප්ලග් පොයින්ට්ස්, වෝටර් පියුරිෆිකේෂන් සිස්ටම් එකක් වගේ දේවල් ටිකක් මේ බංග්ලෝ එකට එන ඔයාලට හම්බ වෙනවා. දැන් එහෙනම් යමු බංග්ලෝ එක ඇතුළ මොන වගේද කියලා බලන්න. මේ පේන වගේ ලොකු ඉඩක් ලිවිං රූම් එකට වෙන් වෙලා තියෙනවා. එතන මේ විදිහේ සෝෆා සෙට් එකක්, ඩයිනින් ටේබල් එකක්, ඇඳිපුටු කීපයක් මේ විදිහට දීලා තියෙනවා. මේ ලිවිං ඒරියා එක පුරාවටම මේ වගේ බැමි තීරුවක් හදලා තියෙනවා. ඔයාලගෙන බඩු තියන්නත්, ඔයාලට ඉඳගෙන ඕන දෙයක් කරන්නත් මේක උපකාරී වෙනවා. ඩයිනින් ටේබල් එකකුත් මෙතනම තියෙන නිසා මෙතෙන්ට සිංක් එකකුත් ඇරේන්ජ් කරලා තියෙනවා. හුඟක් බංග්ලෝ වල නැති දෙයක් තමයි වෝටර් පියුරිෆිකේෂන් සිස්ටම් එක. අපි වතුර ගෙනිච්චා මේක තිබුණ නිසා අපි ගෙනියපු වතුර පාවිච්චි කරන්න ඕනුනෙත් නැහැ. මේ ලිවිං රූම් එකේ ඉඳලා ඇක්සස් දීලා තියෙන බැල්කනි ඒරියා එක තමයි මේ තියෙන්නේ. දවල්ට නම් මෙතන අවුව ටිකක් විතර වැඩි. ඒත් උදේටයි හවසටයි නම් මෙතන මාරම රිලැක්සින් වයිබ් එකක් තමයි තියෙන්නේ. මේ බංග්ලෝ එකේ පිහිටන තැන නිසා ගල්ඔය බන්ට් හවුස් එක කියලත් මේ බංග්ලෝ එක ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. අර ඈතින් එන්නේ බෝට් සෆාරි ගිහිල්ලා එන බෝට් එකක්. මම හෙට උදේම ඒ බෝට් යන තැනට ගිහිල්ලා ඒ ගැන පොඩි විස්තරයක් අරන් එන්නම්. තව දෙයක් තමයි ඔයාලත් මේ බැල්කනි එකේ ඉඳලා කෑම කනවා නම් පොඩ්ඩක් මේ අයගෙන් වෙන්න පුළුවන් කරදර ගැනත් අවධානයෙන් ඉන්න වෙනවා. දැන් අපි යමු මේ බංග්ලෝ එකේ තියෙන රූම්ස් දෙක මොන වගේද කියලා බලන්න. මේ පැත්තට එකකුත් මේ පැත්තට දෙවෙනි රූම් එකත් ඇරේන්ජ් වෙලා තියෙනවා. මේ තමයි පළවෙනි රූම් එක. මේ රූම් එකේ ඇඳම් 5ක්, මදුරු දැල්, කන්නඩි මේස, සිවිලින් ෆෑන්, ස්ටෑන්ඩ් ෆෑන්, ටවල් රැක්, ලගේජ් රැක් වගේ දේවල් ටිකක් දීලා තියෙනවා. මේ තමයි ඇටච් බාත්රූම් එක. මේක හොඳ ක්ලීන් එකට නම් තියෙනවා. ඒත් මේකට දීලා තියෙන්නේ නම් ටිකක් පොඩි ඉඩ ප්‍රමාණයක්.
මේ තමයි දෙවෙනි රූම් එක. මේ රූම් එකේ ඩබල් ඇදන් දෙකක්, මදුරු දැල්, ටවර් රැක්, ලගේජ් රැක්, කන්නඩි මේස සහ ෆෑන් එකක් දීලා තියෙනවා. ඔයාලට පෙන්වන්න බැරි වුණාට මේ රූම් එකට ලස්සන ප්‍රයිවට් බැල්කනි එකක් දීලා තියෙනවා. ඒ නිසා මේ රූම් එකට මාරම විව් එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. රූම් එකට තියෙන ඇටච් බාත්රූම් එක තමයි මේ තියෙන්නේ. කලින් වොෂ්රූම් එකට වඩා නම් මේකේ සාමාන්‍ය තරමක ස්පේස් එකක් දීලා තියෙනවා. මෙතනින් එහාට තියෙන්නේ කිචන් ඒරියා එක. මෙතන කොමන් වොෂ්රූම් එකකුත් බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේන් කිචන් එක. ඔයාලා එද්දි ඔයාලගේ කැමවේල් සඳහා අවශ්‍ය වෙන ආහාර අමුද්‍රව්‍ය සියල්ලම වගේ රැගෙන එන්න වෙනවා. ගෑස් සහ එයුම් පියුම් උපකරණ නම් රැගෙන එන්න ඕන වෙන්නේ නැහැ. ප්‍රධාන විදුලි සැපයුමක් තියෙන නිසා රයිස් කුකර් සහ බ්ලෙන්ඩර් වගේ උපකරණත් මෙතනදී බලා ගන්න හම්බ වෙනවා. ඔයාලගේ එන ආහාර අමුද්‍රව්‍ය ටික මේ බංග්ලෝ එක බාරව ඉන්න නිලධාරීන්ට දුන්නට පස්සේ ඔයාලා කැමති විදිහට ආහාර වේල් ටික සකස් කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා ෆ්‍රිජ් එකක්. ඔයාලගේ එන මස් මාළු වගේ දේවල් සහ බීම ಜಾති කූල් එකේ තියාගන්න මේ ෆ්‍රිජ් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙනවා අපේ ටී ටයිම් එක. ඒත් එක්කම ඔන්න අපිට ලැබුණු දවල් කෑම වේලත් මේ විදිහට තියෙනවා. ඉර බැහැගෙන යන වෙලාවට මේ බැල්කනි එකට එන්නත් අමතක කරන්න එපා. රාත්‍රී කාලයට පේන විදිහ තමයි මේ තියෙන්නේ. මේ බන්ට් එක පැත්තේ රෑට පයින් යනවා නම් ලොකු අවදානමක් තියෙනවා කියලා තමයි කිව්වේ. මොකද රෑ වෙද්දි හුඟක් වෙලාවට මේ බන්ට් එක උඩින් අලි එහෙ මෙහෙ යන නිසා. මෙන්න බංග්ලෝ එක පැත්ත. ලයිට් නැතිව නම් මාරම කරවලක් තමයි තියෙන්නේ. එළියේ එහෙම වුණාට ඇතුලේ නම් හොඳ ආලෝකකරණයක් තියෙනවා බලා ගන්න පුළුවන්. උදේ පාන්දරට මෙතන තියෙන්නේ වෙනමම වයිබ් එකක්. අපි වෙන පාක් වලදී නම් උදේ 6 වෙද්දි සෆාරි ජීප් එකට නැගලා පාරවල් ගානේ ගිහිල්ලා තමයි සත්තු බලන්නේ. ඒත් ගල්ඔය පාක් එකේ බන්ට් හවුස් එකට එන ඔයාලට උදේ 6 වෙද්දි කෙලින්ම එන්න තියෙන්නේ මේ බෝට් යාඩ් එකට. බෝට් සෆාරි යන එක තමයි මේ ගල්ඔයේ තියෙන විශේෂත්වය වෙන්නේ. අර ඈතින් පේන දූපත් ගාවින් ගිහිල්ලා තමයි ඔයාලට සත්තු බලන්න තියෙන්නේ. මෙතෙන්දී අලි, කිඹුල්ලු, මුවෝ ඒ වගේම විවිධ පක්ෂී විශේෂත් මෙතනදී ඔයාලට නරඹන්න ලැබෙනවා. තව දෙයක් තමයි මේ බෝට් සෆාරි යන්නේ දවසටම 3 පාරයි. ඒ වගේම ඒ 3 පාරේදී යන්න තියෙන්නේ බෝට්ටු 4ක් විතරයි. ඒක නිසා ඒකට තියෙන්නේ බොහොම ඉහළ ඉල්ලුමක්. ඒ නිසා ඔයාලා බංග්ලෝ එක බුකින් එකක් දාද්දිම ගල්ඔය බෝට් සෆාරි රිසර්වේෂන් එකට කෝල් කරලා අනිවාර්යෙන්ම බෝට් සෆාරියක් සඳහා රිසර්වේෂන් එකක් දාගන්න. නැත්තම් ඉතින් ඔයගොල්ලෝ මේ බංග්ලෝ එක බුක් කරා කියලා නම් නැහැ. බෝට් සෆාරි ෆුල් නිසා ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න නම් ආයෙ දවසක එන්න වෙනවා. දැන් මං යන්න හදන්නේ මේ සේනානායක සමුද්‍රය තවත් වෙනස්ම කෝණයකින් බලන්න. ඉතින් ඒකට නම් අපිට මේ පඩිපෙළ දිගේ අන්න අර තියෙන කඳු මුදුනට යන්න වෙනවා.
ඉතින් මේ ඉන්නේ මේ මහා සේනානායක සමුද්‍රයේ නිර්මාතෘ DS සේනානායක මැතිතුමා. එතුමා තවමත් එතුමාගේ මේ විමානය දෙස බලාගෙන ඉන්න අපූර්ව බලන්නකෝ. ඉතින් තවත් දවසක උදාවත් එක්ක මගේ මේ වීඩියෝ එක ඉවර කරන තමයි ඔන්න දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තමයි ගල්ඔය පාක් එකේ මම කරන පළවෙනි බංග්ලෝ රිවිව් එක. ඒක හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. ඒ වගේම මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. තවමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක උඩ ක්ලික් කරන්න. තවත් මේ වගේම අපූර්ව නවාතැනක සිට හමු වෙනකම් ඔබට සුබ දවසක්.